බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පිය වෙනකොට දුරට ගිහිල්ලා පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල්ලහුරක් අරන් ඇවිල්ලා ඉමිටේෂන් මාල පොටි පාට ගෑවුනාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑරත්තරම් ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුනාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑරත්තරම් පියලියලා තනනිල්ල සෙවන සදන උන බට පඳුර අදරෑටත් නිරබට තරුව පායාවිද හිතේ ඇල්මට මෙදියම් රැගිනියම් සඳට සිසිල වෙන්න තාරකායිතින් සිසිල වෙන්න තාරකායිතින් හන්තානේ සුළං රැල්ලකින් සැන්දෑහිරු ගලා කියසැනින් රන්දා දෙවුරේ සෙනෙහසින් සිපගන්නම් රෝස දෙකම් මුල් මෙදියම් රැගිනියම් සඳට සිසිල වෙන්න තාරකායිතින් සිසිල වෙන්න තාරකායිතින්
කුමර වැවට හාදු දිදී මානිල් මල් පිපුණු තරම් සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු මේ මොහොත හරිම ලස්සන මොහොතක් සුන්දර මොහොතක් අවුරුදු ගානකට කලින් මතකයන් ගොඩාක් තිය යනවා ලක්ෂණ අයත් එක්ක මම වැඩ කරපු ඒ කාල වකවානුව. ඉතින් කවදාවත් ජීවිතය අමතක වෙන්නේ නැහැ. 2003 වසරේ මගේ ජීවිතේ අමතකම වෙන්නේ නැති අවුරුද්දක්. ඒ අවුරුද්දේදී මම රඟපානවද නැද්ද කියලා හිත ඉන්නකොට මගේ දිනේ ගොඩාක් පොඩි අවුරුද්දයි මාස ගානක ශ්වේතා ඊළඟට ලක්ෂණ අය ඇවිල්ලා මට ටෙලිනාට්‍යයකට ආරාධනා කරනවා. ඉතින් ගොඩක් හිතලා බාරගත්ත ස්ක්‍රිප්ට් එක කියලා බලනකොට ඉතාමත්ම ලස්සන පිටපතක් හිමවර්ෂා. ඉතින් ඒ ටෙලිග්‍රාම එක අපේ නුවර ප්‍රදේශයේ උගත කරේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන නිර්මාණයක්. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අපි මුලින්ම ලක්ෂණය වඳුරගත්තේ ඒ ටෙලිග්‍රාම එකේ. අගතිය යුතු චරිතයක් කරන්න තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මට තියෙන අත්දැකීමුත් එක්ක ජීවිතේ පරිණත වෙලා ඉන්නේ ගොඩක් සහ අත් ජීවිතේ තියෙන අත්දැකීම් අපි සමාජයෙන් ගන්න අත්දැකීම් එක මට මේ චරිතෙට ලොකු පියුමේ ගේ චරිතයට මට ලොකු මේ සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරන්න බෑ අපිට මුදල් නැත්තම්. ඉතින් ඒ මුදලින් යම් කිසි විදියක නිෂ්පාදකවරයෙක් අපිත් එක්ක එකතු වෙනවා කියන්නේ ගොඩාක් ස්තුතියි නිෂ්පාදකතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒ වගේ තනියෙන් ඉගෙනගෙන. ඊට පස්සේ තමයි මම චිත්‍රපට මම ටෙලිග්‍රාම කරද්දී තමයි ජාතික චිත්‍රපට සංස්ථාවේ මම ඩිප්ලෝමාව හදාරනවා චිත්‍ර සිනමා කරන. ඒකෙදි බොහොම න්‍යායාත්මක කරුණු ගණනාවක් මම සිනමාව කියන්නේ සිනමා සයිකොලොජි කියන්නේ මොකක්ද අපිට කැරක්ටර් එකක් දෙනකොට ආර්ටිස්ට්ට ඒ කැරක්ටර් කොම්ප්ලෙක්සිටි කියලා එයාගේ සයිකොලොජි එක කොහොමද අපි හදන්නේ ඒ වගේ ගොඩක් දේවල් මම ඉගෙන ගන්නවා. න්‍යායාත්මක දැනුමක් ඉගෙන ගන්නවා. ප්‍රායෝගික දැනුමක් තමයි මට තිබුණේ. ඒ හැමදේම මම ඉගෙන ගන්නවා චිත්‍රපට සංස්ථාවේ. චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමාව ෆාලෝ කරලා අද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. ඒක පොදු දෙයක් මම ගොඩක් ගෞරව කරනවා ජාතික චිත්‍රපට සංස්ථාවට. එතකොට මම ඉතින් මේ චිත්‍රපටය ගගන ඇත්ත වශයෙන්ම අපි පොඩි කාලේ ජීවත් වුණ මටත් වඩා ලක්ෂණ පුෂ්පවන්ගේ තාත්තා ජීවත් වුණ ඒ පරිසරයත් එක්ක බද්ධ වෙච්ච කතාවක්. එතකොට ඒක මට මං හරහා එළියක් වද්දී මට ලොකු වගකීමක් තියෙනවා. ඒ චිත්‍රපටයේ ඔහු දීලා දැන් මෙතන තාත්තට වඩා අපි තිර රචකයා වශයෙන් ගත්තොත් තිර රචකයා සහ අධ්‍යක්ෂකයා මම ගොඩක් වෙලාවට බලන්නේ හිම. එතකොට ඒ විදිහට බැලුවොත් තිර රචකයා දකින්න ඒ point of view එක මම දෙන්න උපරිම උත්සාහ කරනවා. එතකොට මට පුරුයි මේ පරිසරය. කොළඹ නාගරිකකරණය වෙච්ච කොළඹදී මේ කුණු සහ ඒ පරිසරයේ තුල හැංගිච්ච ලොකු දෙයක් තියෙනවා. ලොකු අභිරහසක් තියෙනවා. ඒ අභිරහසක් එක්ක එළියට එන ඒ පොඩි දරුවෙකු වට ගෙලිච්ච කතාව. ඔහු මේ අභිරහසට මුහුණ දෙන්නේ කොහොමද? ඔහු ඒ ජය ගන්නේ කොහොමද? මේක පොඩි ළමයිගේ කතාවක් නෙමෙයි. කියන්නේ ළමා කතාවක් නෙමෙයි. ළමා චිත්‍රපටයක් නෙමෙයි. ළමෙකු මූලික කරගත්ත සියලුම දෙනාට බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය මට ලැබුණේකට මට ඉතාලි මොකද අද මේ තමයි මම අර බලාපොරොත්තු වෙච්ච හොඳ පිටපත. ඉතින් තාත්තගේ පළවෙනි ටෙලිග්‍රාම එකේ නිෂ්පාදකතුමා මං කරන පළවෙනි චිත්‍රපටයේ නිෂ්පාදක වශයෙන් මේක විදා කරනවා ටෙන්සන් අංකල් කියලා මම කියන්නේ. ඉතින් ඒක මට ලොකු භාග්‍යයක්. මේ ඉතින් මම සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ කලාකරුවන් චිත්‍රපටයේ සියලු දෙනාගෙන් මේ චිත්‍රපටයේ